ආයිබෝවන් හැමෝටම Ayubowan to everyone. කතරගම යන ඔයා අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි වැඩ සිටි කන්ද. If you're thinking of going to Katargam, then you must go to Veda City Mountain. අද අපගේ නැරඹුම් ස්ථානය වෙන්නේ මෙම පූජනීය පින්බිම කතරගම වැඩ සිටි කන්ද. Today's trip is going to be about the Katargama Veda City Mountain. කඳු මුදුන නැරඹීම සඳහා ඔබට පඩිපෙළ භාවිතා කිරීමට පුළුවන්. ඒ වගේම මෙම ස්ථානයෙන් වාහනයක් කුලියට අරගෙන එමගින් වැඩ සිටි කන්ද මුදුනට යාමටත් ඔබට හැකියාව තිබෙනවා. To reach the mountain, you can use the stairs or a rented vehicle. කඳු මුදුනට යෑමට පෞද්ගලික වාහන සඳහා අවසර නැහැ. You are not allowed to use your personal vehicle to reach the top of the mountain. දෙපැත්තේම ඝන කැලෑවක් වගේම විශාල බෑවුම් සහිත මාර්ගයක තමා ගමන් කළ යුතු වන්නේ. Though there is a dense undergrowth on both sides of the road, there is a cliff edge on one side of the road.
දකින්නේ පූජනීය වැඩ හිටි කඳු මුදුන. මෙහි කතරගම දෙවියන් වැඩ වාසය කළ බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. This is the top of the Veda city mount, and there is a belief that the Katragama deity has rested here. කඳු මුදුනට පැමිණෙන ඔබට ඉතාමත් රමණීය දර්ශන පෙළක් දැක බලා ගැනීමට පුළුවන්. After reaching the top of the mountain, you can get a wonderful view. අර වලාකුළු වල එවනල්ල අර වෙట్లදී. ඔව් ඔව්. කඳු වල හේවනයි. නැවතත් පැමිණීමේදී විසිතුරු දසුන් පෙළක් ඔබට නැරඹීමට හැකියාව ලැබෙනවා. You can get a wonderful view of the surroundings again when you go down the hill.
කන්ද බස්සනකොට ෆෝවිල් දාලා බස්සනකොට ලේසිද? නගිනකොට බහිනකොට දෙක මේ ටිකේ පස්සන්න කෝවිල් තමයි. ඔව්. මේකේ මේ හරවනකොට සීවි ජොයින්ට්ම කෑ ගන්නවා. කෑ ගානින් තමයි ඕම් කරගන්නේ. නැත්නම් අංගල කඩලා යනවා. කෝවිල් එකේ බස්සන එක ලේසි නෙමෙයි ඒක සේෆ්ටි වැඩි. වාහනේට හොඳයි නේ. වාහනයටත් එහෙම මේ අපි දැන් කෝවිල් ආවම දැන් මම මේ බස් එකේ ඉන්නේ. මේ ටික වැඩි යප්පේ ගදී ඉන්න යනවා. නැත්නම් උඩ කන්ද ගෙවා වගේ නම් ඒකකින් බෑ. ඒකකින් උඩ බලන් යනවා. බලන්න. කෝවිල් එකේ බැස්සම මට ගියර් එකෙන් කන්ට්‍රෝල් කරපුවම මේක එකයි. ගියර් වල කන්ට්‍රෝල් කරගන්න වාහනේ ඕන වෙලාව. සෙකන්ඩ් එකේම දාලා කෝවිල් එක උඩ කන්දක යනකොට හරි එනකොට නතර කරොත් හැම් බ්‍රේක් වලට අතර ඉතුවර. මේව තියලා බලන්න වෙන අතර කඩාගෙන යනවනේ. යනවා. කෝවිල් එකේ යන්නේ. ඒකට කන්ද නත්තනකොටත් ෆෝවිල් එකේ දැනක් ගන්න. අංගන අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. යාර අවදානම වැඩි. අපි කියන්නකො දැන් ගේයින් එකපාරම දැන් වරක් නේ යන්නේ. දැන් 1000ක් විතර දාගෙන ගිහිල්ලා එකපාරම අපි අර බ්‍රේක් කරා කියනවා. ගියර් එකේ දාගෙන තමයි අපි නියුට්‍රල් කරලා කවදාවත් බ්‍රේක් කරලා කියන්නේ නැහැ. අනිවාර්යෙන් සෙකන්ඩ් එකට දාලා තමයි නතර කරගන්නේ. නතර කරලා බ්‍රේක් බලhari මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් සිග්නල් නතර කරා. ආයි යන්නේ නැහැ. නැත්නම් එකපාර අර වරණත් එක්ක බ්‍රේක් ගාම බ්‍රේක් කෝස් එකක් කරගන්න ගියොත් ඉක්මනට ගියත් ඉවරයි. මොකක් කරගන්න බෑ. අයියල මේක දෝරෝ කියන්නේ අසිරිමත් දමනක නිමාව සනිටුවන් කිරීමටයි අපි මේ සූදානම්. ඊළඟ වීඩියෝ ඉක්මනින් හමු. Thank you for watching this video.